අදත් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඇප් එකක් ගැන. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ මේ ඇප් එකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ, වීඩියෝස් ඕන දෙයක් හයිඩ් කරගන්න. ඔයගොල්ලෝ මේ ඇප් එක මොකක්ද කියලා. මුලින්ම ඔයගොල්ලෝ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඒකේ සර්ච් එකක් දාගන්න ඕනේ. මම ඉතින් සර්ච් කරගන්නවා බලා ගන්න ඕගොල්ලෝ Audio Manager කියලා. ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින් ඇප් එක පෙන්නනවා. මම දැනටමත් ඇප් එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න. මම දැන් මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන Audio Manager කියන තැන ඔබාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලන්ට පින් කෝඩ් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් පාස්වර්ඩ් එකක් දාන්න පුළුවන්. මේකට ලොග් වෙද්දි දෙන්න ඕන විදිහට. මම දැන් මේ විදිහට පින් කෝඩ් කියන තැන ටච් කරනවා. ඊට පස්සේ මෙතනින් පින් කෝඩ් එකක් කැමති පින් කෝඩ් එකක් ඔයගොල්ලෝ ටයිප් කරගන්න පුළුවන්. මම දැන් ඒක ඔපන් කරලා මෙතන පින් කෝඩ් එකක් ගහගන්න. මම දැන් මේ විදිහට පින් කෝඩ් එකක් ගහගන්නවා. ඊට පස්සේ මෙතනින් සේව් දෙනවා. ඊට පස්සේ මෙතනින් ඕකේ කියලා බටන් එකක් දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙත් දැන් තමයි එන්නේ. මෙතනිත් ආයෙත් Audio Manager කියන තැන ටච් කරන් ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන ඔයගොල්ලෝ පාස්වර්ඩ් එක ගහලා ඇතුළට යන්න. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මම දැන් බටන් එකෙන් බටන් ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මෙතනින් Audio Manager කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතනින් ටික් එකක් තියෙනවා ඒක දාගන්න. සමහරක් විට ඔයගොල්ලෝගේ වෙන ෆෝන් ලයින් එක තියෙන්න පුළුවන්. මේ ෆෝන් එකේ ආවා. ඔයගොල්ලෝ ෆෝන් වලත් නැහෙ වෙන්න තියෙන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මේ විදිහට යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පික්චර් කියලා තියෙනවා, වීඩියෝ කියලා තියෙනවා, මියුසික් කියලා තියෙනවා, හයිඩ් ඇප්, ලොක් ඇප්. ඒ වගේ හැමදේම තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට ඔයගොල්ලන්ට මෙතනින් දැන් කියලා දෙන්නම් කොහොමද හරියට පික්චර් එකක් අපි මේකේ හයිඩ් කරගන්න කියලා. මම දැන් මේ පික්චර් එකෙන් දෙන ටච් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ප්ලස් මාක් එකක් තියෙනවා. මම මේ ප්ලස් මාක් එක ටච් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න වෙනවා. ඊට පස්සේ ක්‍රියේට් ෆෝල්ඩර් දෙන්න නැත්නම් අතන ඒගොල්ලන්ට ක්‍රියේට් කරලා දීලා තියෙන ෆෝල්ඩර් එක අපිට යූස් කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට ෆෝල්ඩර් එක ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන ප්ලස් මාක් එක ආයෙත් ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයේ මේ ප්ලස් මාක් එක ටච් කරාට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ගැලරි කැමරා කියලා දෙනවා. අන්න ගැලරියට යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ ෆෝන් එකේ තියෙන හැම ෆොටෝ එකක්ම මෙතන තියෙනවා. මම දැන් මේ විදිහට මේක ෆොටෝ එකක් මෙතන අප්ලෝඩ් කරගන්නවා. මම ටච් කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හයිඩ් ෆයිල් කියලා දෙනක් තියෙනවා. ඊට පස්සේ හයිඩ් ෆයිල් ඔයගොල්ලන්ට ඕන තරමක් මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් මෙතන හයිඩ් ෆයිල් කියන දේ ටච් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට අහනවා අලුතෙන් හදපු ෆෝල්ඩර් එකකටද නැත්නම් අර කලින් මේක හදලා තිබු ෆෝල්ඩර් එකට තමයි මේක සේව් වෙන්න ඕනේ කියලා හයිඩ් වෙන්න ඕනේ. මම දැන් මේ විදිහට new album කියන එකේ ඕකේ දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන එකපාරක් ඊතල ගන්න බැක් වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ විදිහට මේ ඇප් එකේ මේක ඇප් එකට මේක වැටලා තියෙනවා. ඔයගොල්ලෝ මේක බලා ගන්න පුළුවන් ඉන්න වොලියුම් හදන ඇප් එකක් විදිහට. ඊට පස්සේ මෙතනින් ආයෙත් Audio Manager කියන දේ ටච් කරලා මම ඔඩියෝ එකට යනවා. ඒකට ගිහිල්ලා ආයෙත් අර පින් කෝඩ් එක මෙතනින් ගහන්න ඕනේ. ඊට පස්සේ උතන මේ වීඩියෝ කියන තැනට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ ඇල්බම් කියන එකට ගිහිල්ලා ඉතින් එලෝ දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ආයෙත් ප්ලස් මාක් එක ටච් කරලා ඉවරලා ගැලරි කියනට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන ෆෝන් එකේ තියෙන වීඩියෝ එකක් උනත් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. මම දැන් වීඩියෝ එක ඇඩ් කරලා පෙන්නන්න මේ විදිහට ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා hide select file කියන දේ ටච් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ මෙතනින් එක ගැලරියෙන් අයින් වෙලා මේකට ඇඩ් වෙනවා.